අපි දැන් මේ සාහිත්‍ය මාසෙට ඇවිල්ලා තියෙන චින්තනේ. සාහිත්‍ය මාසය යනකම් මං හිතන්නේ ප්‍රෝග්‍රෑම් කීපයක්ම නොකර අතෑරියා. ඔව් ඒ කියන්නේ දැන් අපිට ලොකු සාහිත්‍ය මාසයේ අලුත් පොත් චින්තකෙත් අලුත් පොතක් ආවනේ. ඔව් ලූනා මං හිතන්නේ මේ අපි බිසෝ ප්‍රකාශන වලින් එළියට දැම්මේ. එතකොට දැන් මේ පාර ගියාද බුක් ෆෙයාර් එක පැත්තට චින්ත කොහොමද? ඔව් මම ගියා මේ ඉරිදා හරිම මේ ජනාකීර්ණ දවසක මම ගියා. කොහොමත් ඉතින් බුක් ෆෙයාර් එක කිව්වහම මට පොඩි මං පොඩක් කැමතියි ওই කාලෙට අර රඹුටන් වාරයට කැමතියි වගේ පොත් වාරයටත් මම කැමතියි. ඔය කියන්නේ මේ බුක් ෆෙයාර් එකට මේ පොත දාගන්න ඔයා සෑහෙන මේ මහන්සියක් දරුවා ඇත්තටම නේ. ඔව් මොකද දැන් ඉතින් මේ ප්ලෑන් කරගත්තට හරියට ඒ වෙනකොට ඉවර වෙලා පොත ඔක්කොම ලෑස්ති වෙලා එනවා කියන්නේ පොතක් හරියට සූදානම් කරලා ඒ කාලයකට එලි දක්වනවා කියලා කියන්නේ වැඩක්. මම හිතන්නේ ගොඩක් අයට එහෙම එලි දක්වා ගන්න බැරුව අවාරයට එලි දක්වන්නත් සිද්ධ වෙනවා ඇති. හැබැයි මේ පාර මම දකින දේ තමයි මේ සැරේ හැමෝම පොත් ලිව්වා. ඒ කියන්නේ දැන් මම බුක් ෆෙයාර් එකට ගියාම මගේ අඳුරන යාළුවන්ගේ පොත් ටික ගත්තත් මගේ වෙන බුක් ෆෙයාර් එකක් කරන්න අතේ තියෙන සල්ලි ටික ඉවර වෙනවා. ඒ තරම් හැම යාළුවෙක්ම පොතක් ලියලා තියෙනවා. ඒක නරක දෙයක් විදියට නෙමෙයි මම දකින්නේ හරි හොඳ දෙයක්. මොකද මේ පොත් එහෙම නිකන් හැමෝම නිකන් කියවන මහා පුස්තක වෙන්න පොතුත් තියෙයි. එහෙම පොතුත් ලියවෙනවා ඇති. හැබැයි හැමෝටම Tamanට හිතන දේ ලියලා Tamanගේ පොතක් ඉස්සර මොකක් හරි කියමනකුත් තියෙනවනේ මොකක් හරි ගහක් හදන්න ඕන ළමෙක් හදන්න ඕන පොතක් ලියන්න ඕන වගේ ඒකින්ද හැම එක්කෙනෙක්ම පොතක් ලියන එක හොඳයි. චින්තකේ මේ පොත් බුක් ෆෙයාර් එකට ගිහලා ගත්ත මේ පොත් මල්ලේ තිබ්බ නිකන් පොත් 5ක් විතර නිකන් කියන්නකෝ බලන්න නිකන් ඔයාලට නිකන් කවුරු කෙනෙකුට යනවනම් ගුටි කනේ පොත් ටිකක් තියෙනවා. ගුටි කන පොත් ටික මේ සැරේ මෙහෙමයි. මම වෙනදට බුක් ෆෙයාර් එකට ගියාම මම ඔය මේ ඒක පළවෙනිම දේ තමයි මට ටිකක් තියෙනවා ඔය මේ මොකක්ද ඒකට කියන්නේ ඇග්‍රොෆෝබියා වෙන්න ඕන මං කියන්නේ. ගොඩාක් සෙනඟ ගැවසෙන තැන්වල මට ටිකක් වැඩි වෙලා ඉන්නකොට හුස්ම හිර වෙන ගතියක් තියෙන සීන් එකක් තියෙනවා. ඒක නිසා මම මේ වැඩියම ඒ වගේ තදබද තැන්වලට යන්නේ නැහැ. නමුත් බුක් ෆෙයාර් කිව්වහම ඉතින් අර මට ගිහිල්ලා පොත් තියෙන විදිහ මිනිස්සු පොත් ගන්න විදිහ ඒ දේවල් බලන්න කැමතියි. මම මේ සැරේ නම් ගත්තේ ඇත්තටම මේ මම බුක් ෆෙයාර් එකට යන්න කලින්ම පොත් ටිකක් මාක් කරගෙන හිටියා. වැඩිය මේ අර රැල්ලේ ජනප්‍රිය වෙන පොත් ටිකක් නෙමෙයි. මම ධර්මන් වික්‍රමරත්නගේ ඔය JVP කැරල්ල සම්බන්ධව එයා ලියලා තියෙන පොත් මම හිතන්නේ මේ වෙනකොට 4 වෙනි පොත තමයි එළියට ආවේ. ප්‍රේමකීර්ති ඝාතනය ගැන. ඊට කලින් සටනින් සටන ඔහොම කොම්රේඩ් ලයනල් ඔය විදිහේ පොත් සෙට් එකක් ආවා. එයා ඔය සෑහෙන කාලයක් තිස්සේ ජවිපේ ගැන මේ කරුණු හොයලා විස්තර හොයලා ලියපු පොත්. මම සෑහෙන කාලයක් බලන් හිටියේ මේ පොත් ටික ගන්න. හේතුව දැන් පුනරුද්ධ කාලේනේ මචං. පුනරුද්ධ කාලේ තමයි මේ වගේ දේවල් කියවන්න ඕන. මේගොල්ලෝ කොහොමද ඉස්සර හිටියේ කියන එක අපි දැන් හැමතිස්සෙම ඉන්න ආණ්ඩුවකට ප්‍රතිවිරුද්ධ කියවීම නැත්නම් ආණ්ඩුවක් නොකියන කතාවනේ මිනිස්සු හොයාගන්න ඕන. ඒක නිසා මම ධර්මන්ගේ පොත් සෙට් එක ගත්තා. අනිත් එක මම හොයලා ගත්තා මේ සමුද්‍රවෙත්ත සිංහ print කරලා තිබුණා මේ ටිකක් පරණ පොතක්. ඒකත් මතක කියලා ලූෂන් බුලත් සිංහලගේ ජීවිත කතාව. එයාම ලියපු ජීවිත කතාව. ඒ පොත ගත්තා. ඊට අමතරව කවුද අපේ සුජිත් අක්කරවත්තගේ මට මිස් වෙච්ච පොතක් තිබුණා. මේ අතීතයේ රස කතා කියලා. ඒ පොත ගත්තා. සුජිත්ගේ තාවනේ අලුත් පොතකුත් ආවනේ. රවාශ කියලා අලුත් පොත ආවා. ඒක මම කලින් ගත්තා. මට මේක මම දැක්කේ ඔය Facebook එකේ එනකොට මේ පොත මට මිස් වෙලා තිබුණා කියලා. ඊට අමතරව මේ මගේ යාළුවෝ ගොඩක් මං කිව්වේ පොත් එලි දක්වලා තියෙනවා කියලා. එකක් තමයි සන්න නම් මේ පාර පොතක් එලි දැක්ුවේ නැහැ. අපේ සුපුන් රත්නායක මේ ගඟේ බොහෝ එලි දැක්වා. මං හිතන්නේ ඒක මොකක්ද අර හෝල් කඩාගෙන යන තත්වයක් තියෙනවා. ඊට පස්සේ ඔව් ඒක Facebook එකේ පොඩි හිට් එකක් වෙලා තියෙනවා මේ පොත නේ. ඔක්කොම තරුණ එන්නේ මචං. උගේ පොත ගන්න ඔක්කොම ටෙලි තරු ඔක්කොම ඇවිල්ලා සුපුන් බලාගෙන ඉන්නවනම් උගේ හැමතිස්සෙම ඒකේ නළුවෙක් හෝ නිලියක් තමයි පොත ගන්න ඇවිල්ලා. ඉතින් ඒක යනවා. ඊට අමතරව සුරත් දමල් ඔය C+ එහෙම ලියපු සුරත්ගේ අලුත් පොතක් ආවා. තව ඒ වගේ දැන් මොහාන්ගේ මාත් එක්කම මොහාන් ලිව්වා ටොක්සික් කියලා පොතක්. මං හිතන්නේ මොහාන්ගේ ලියපු කලින් පොත්වලට වඩා සෑහෙන වෙනසක් ලකුණු කරපු ටොක්සික් කියත් යන විදිය පෙන්නුම් කරන පොතක් නේ. යනවා කියලා කියන්නේ මම ගියානේ කුටියට. ඒ කුටිය හුස්ම ගන්න බෑ මොහාන් ටොක්සික් කරගෙන. අය මචං පිරිමියෙක් ටොක්සික් කියලා ලිව්වහම මිනිහෙක් වට කර ගන්නවා කියලා හිතන්. ඒ කියන්නේ විස සහිතයි කියලා කිව්වහම අතාරින්න ඒ තරමට. ඊට පස්සේ මේ මොහාන්ගේ එකෙන්ම තව ක්ලියෝපැට්‍රා කියලා පොතක් print වෙලා තිබුණා. ඒ පොතේ සෑහෙන මාකට් එකක් තියෙනවා. මම දැකපුවා මේ. ඊට අමතරව මචං සෑහෙන නිකන් උන්මාදයෙන් වගේ යන
අමුතු පොත් රැල්ලකුත් තියෙනවා. ඒ කියන්නේ මම දැක්කා මේ සේපාලිකා කියලා පොත. මම දන්නේ නැහැ කවුද ලිව්වේ කියලා. මොකක් හරි ඒක මං හිතන්නේ අනවර්ථ නාමයකින් ලියපු පොතක් වෙන්න ඕනේ. නම අපි ඒ කියන්නේ සමහර පොත් මේ මං අඳුරගත් එකක් තමයි ඒක එක රැල්ලක් තියෙනවා මේ. අපි ඒ කතරුව දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි පොතක් ගන්නේ අපි කතරුව දන්නවා. එයාගේ කලින් දේවල් කියවලා තියෙනවා. එතකොට ඒ ටේස්ට් එකටනේ අපි ගන්නෙ. ඊට අමතරව දැන් තියෙනවා රැල්ලක්. ඒ කියන්නේ කතරුව නොදන්න නිසාම ගන්නවා. කතරුව නොදැනීම සමහර වෙලාවට පාඨකයාට ලේසියක් වෙනවත් ඇති ඒ පොත කියවන්න. ඊට පස්සේ මම හොයලා බලපු විදිහට ඒ පොත් ගොඩක් මේ අර වට්පෑඩ් එකේ. වට්පෑඩ් එකේ කොටස් වශයෙන් ලියලා ඉතින් ඒකට සෑහෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙන ඒවා ඔය කස්තුරි සුවඳ වගේ ඒවා print වෙනවා. ඔව් දැන් ඔයා මේ ඊයේ අපි කතා කරපු වෙලාවේ නිකන් ඔයා කිව්වේ ඒ කියන්නේ මේ පාර අර හැම පාරම බුක් ෆෙයාර් එකේ තියෙනනේ හිට් පොතක්. ඒ කියන්නේ එක පාටම මතුවෙන පොතක් තියෙනවා මේ බුක් ෆෙයාර් එකට ගියාගෙන් පස්සේ පෝලිම් හැදිලා තියෙනවා මේ පොත ගන්න. ඔව් ඔව්. ඒ විදිය පොතක් තමයි ඔයා කියන සේපාලිකා කියලා කියන එක නේ. කොහෙන් ආවද කොහෙන් යනවද කියලා තේරෙන්නේ නැති පොතක්. හැබැයි මම කියන්නේ මේ ඒක අලුත් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ ඕන කෙනෙකුට ලේසියෙන්ම තමන්ගේ මේ රචනා කරගෙන යන්න පුළුවන් වට්පෑඩ් එකේ ඒකට ඔඩියන්ස් එකක් එකතු වෙනවා නම් ඒ ඔඩියන්ස් එක එකතු කරගෙන පොතක් විදියට print කරලා මේ වගේ උන්මාදයක් හදන්න පුළුවන්. මම දන්නේ අයියේ වට්පෑඩ් එකේ ලියන අය බය නැතුව තමන්ගේ දේ වෙනුවෙන් පෙනී ඉන්නේ නැත්තේ කියලා. ඒ කියන්නේ මේක මගේ කෘතියක් කියන එක සමහරලාට ඒ ජෙන් Z එකේ ස්ටයිල් එකක් වෙන්නත් ඇති නිකන් නිර්නාමිකත්වය ඒක වැඩි හොඳයි වගේ දෙයක් භුක්ති විඳිනවද දන්නෙත් නැහැ. නමුත් මේ දැන් මට තේරිච්ච දේ තමයි ඒක අපි කියනවා නම් රැලි. දැන් පොත් එක්සිබිෂන් එකේ සමහර පොත් තියෙනවා ඒවා හැමදාම ස්ලෝ මූව් වෙනවා එක විදිහකට. තව පොත් જાතියක් තියෙනවා ඒවා එක එක විෂයන් වලට අදාළ කට්ටිය කියවනවා. දැන් මගේ පොත් එහෙම කල්ට් එක කල්ට් එකක කට්ටිය තමයි කියවගෙන යන්නේ. දැන් ඔය චින්තකේ පොත මේ පාර දැන් ඔයාගේ Faculty of Sex එකේ පොත් තුන තියෙනවා. ඊට පස්සේ මොකද්ද මෙඩූසා තියෙනවා. ඊට පස්සේ අපේ මේ බිටර් ලිප්ස් තියෙනවා. බිටර් ලිප්ස් එක තියෙනවා. ඊට පස්සේ දැන් අපේ ලූනා එක තියෙනවා. ඔය පොත් සෙට් එකම නිකන් එකට ගන්න පුළුවන්ද මේ හැමතැනම පොත් සෙට් එකම එකට වගේ තියෙන්නේ. ලූනා තියෙන හැමතැනකම වගේ අනිත් පොත් ටිකත් මම දැක්කා තියෙනවා. ගොඩක් කඩවල් වල ඒක මේ බෙදා හැරලා තිබුණා. මේකේ මෙඩූසා තමයි මං හිතන්නේ ගොඩක් කට්ටියට කියවන්න මග ඇරිච්ච පොතක් තියෙන්නේ. ලූනා අලුත්ම පොත. මෙඩූසා මේ ඒ තරම් ගියේ නැහැ. ගිය අවුරුද්දේ ඒක print උනේ. ඒක දැන් තමයි අලුත් කවරයක් එක්ක K books ලගෙන් එළියට ආවේ. එතකොට ඒ ටික ඔක්කොම තියෙනවා. මම කියන්නේ මගේ පොත් සාමාන්‍ය මේන් ස්ට්‍රීම් නෙමෙයි ප්‍රධාන ධාරාවේ අර රැලි හදාගෙන Faculty of Sex එක පොඩ්ඩක් රැල්ලක් වුණානේ ඒක ආපු වෙලාවේ. ඔව් ඒ කියන්නේ රැල්ලක් වුණා කියලා කිව්වට මම කියන්නේ ඔය මේ අපි කතා කරන මේකන් ඔය සේපාලිකා වගේ රැල්ලක් වුණේ නෑ. සේපාලිකාමේ රැල්ල නෙමෙයි ඒක. ඒක මේ යම් විදිහක වෙන විදිහක අපි කියන්නේ විකල්ප ටේස්ට් එකක් හොයන කට්ටියකයි ප්‍රධාන ධාරාවේ ටේස්ට් එකක් හොයන අයයි කියලා වෙනසක් තියෙනවා. එතකොට මේ මම දැක්ක ඔය මුද්දරස් පලං කියලා මේ කසුන් ලියපු පොත ඒකටත් සෑහෙන ඉල්ලුමක් තියෙනවා මම දැක්කා. ඒ කියන්නේ ඒවා සාමාන්‍යයෙන් ටිකක් ගොඩාක් මේන් ස්ට්‍රීම් එකේ කට්ටිය කියවන පොත්. ඔව් දැන් ඔය පොත් ටික ගැන චින්ත හැබැයි දැන් ඔය මේ මොකද්ද බුක් ෆෙයාර් එකක් එනකොට එන එක තමයි මෙච්චර සෙනගට ආවට සෙනග මෙච්චර ප්‍රමාණයක් හිටියට මිනිස්සු ඇත්තටම පොත් කියවනවාද? ඊට පස්සේ කියවනවා නම් මිනිස්සු මේ වගේ හැසිරෙන්න පුළුවන්ද? يعني බුක් ෆෙයාර් එකක් එනකොට අනිවාර්යෙන් ওই වගේ මේ කතාවක් එනවනේ. ඔයාට නිකන් ඇත්තටම මොකද හිතෙන්නේ මේ බුක් ෆෙයාර් එකට ගියාගෙන් පස්සේ ඉන්න සෙනග දැක්කහම ඊට පස්සේ මිනිස්සු පොත් ගන්න විදිහ දැක්කහම මං හිතන්නේ පොතක් අනිවාර්යෙන් කියවිය යුතුයි කියලා. මමත් පොත් ගන්නවා කියවන්න නැතුව තියාගන්න. මොකද සමහර වෙලාවට අපිට පොතක් කියවන්න ඕන වෙන වෙලාව අපි කියන්න දන්නේ නැහැ. සමහර කාලවල තියෙනවා මම පොත අරගෙන අවුරුදු 5ක් 6ක් විතර තිබිලා තියෙනවා එකපාරට මතක් වෙනවා අඩේ මේ පොතේ මෙන්න මේ කෑල්ල තිබුණා. නැත්නම් මේ පොතේ මෙන්න මේ වගේ දෙයක් තියෙන්න පුළුවන් කියලා ආයෙ කියවනවා බලන්න. කියවලා බලන්න. ඒ කියන්නේ සමහර කාලවල වලට පස්සේ ඕන වෙනවා. සමහර පොත් මම ආසයි රාක්කි තියෙනවා බලන්න. සමහර ඒවා මම කවර වලට ආසයි. සමහර ඒවා මම මේ කතරු වරුන්ට ආසයි. මං කියවලා නැහැ. එයාගේ කලින් පොත් කියවලා තියෙනවා. අලුත් පොත කියවන්න බැරි වෙලා ඒක තියෙනවා. මම මගේ පිළිගැනීම තමයි හැමතිස්සෙම තමන්ගේ පුස්තකාලේ කියවපු පොත් ප්‍රමාණයට වඩා ප්‍රමාණයක් තියෙන්න ඕන කියවපු නැති පොත්. කියවපු පොත් නම් ඔයාගේ පොත් රාක්කේ තියෙන්නේ ඔයා ඉවර වෙච්ච මිනිහෙක්. කියවපු නැති පොත් ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්නේ ඔයා තව ඉස්සරහට කියවන්න බලාපොරොත්තු වෙන මිනිහෙක්. ඉතින් කියවපු නැති පොත් වැඩි වෙන එක තමයි හොඳ. සහ
පොත් කියන එක කියවීම විතරක් නෙමෙයි පොත් කියවන එක සැමරීමක් අලංකරණයක් ෆැෂන් එකක් ඊට පස්සේ ඒක කොයි හරි යනකොට පාළුවට ළඟ තියාගන්න එකක් ඒ වගේ ගොඩාක් දේවල් වලට සහ මේ ඔයා කිව්වර අර මේ තමන්ගේ ගෑනු ළමයාට සමහරලාවට ඒක මම මේ සැරේ ගොඩක් දැක්කා. ඒ කියන්නේ ගොඩක් අය මේ පිරිමි ළමයිනුත් මම දැක්කා ගෑනු ළමයිනුත් මම දැක්කා. ඒගොල්ලෝ ඇවිල්ලා එයාට නෙමෙයි පොත ගන්න. එයා පොර කාලා අර සෙනඟ මැද්දේ දාඩිය දාගෙන ගිහිල්ලා අර කතරුගෙන් අත්සන්න ගන්නවා. අරගෙන යාගේ පෙම්වතියට හරි යාගේ පෙම්වතාට හරි තිලින කරන්න. මොකද මේ පෙම්වතා හරි පෙම්වතිය හරි මේ කතරුට ගොඩක් ආසයි. සමහරලාට එයා ඉන්නේ වෙන රටක වෙන්න පුළුවන්. එයාට යවන්න. ඉතින් ඒ වගේ හරි මේ අර නිකන් මේ කියවන මේ වගේ කියවනවා නම් මේ රට කොච්චර දියුණු වෙයිද වගේ ගොන් කතා කියලා තේරුමක් නෑ මට. ඒ කියන්නේ කියවීම කියන එක වෙන කතාවක්. කියවීම කියන එක අඩු වෙලා යනවා වෙන්න පුළුවන්. හැබැයි අපි වට්පෑඩ් වලින් එහෙම දකින්නේ මොකක්ද? වට්පෑඩ් වල මෙච්චර මිලියන ගණන් කියවන්නේ ඇයි? කියවීම හැලී කියවීම කියන එක ලොකු ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඔය දැන් වට්පෑඩ් කතාව ආපු වෙනචින් ඒ කියන්නේ දැන් මේ ඔය ඇත්තටම කියවන එක්කෙනෙක්නේ. ඒ කියන්නේ එතකොට මේ අපි දන්නවා හැම වෙලේම නිකන් පොතක් කියවන හරි මොනවා හරි එහෙම දෙයකින් ඔයාලට වට්පෑඩ් කියලා කියන එක අහුවෙලා තියෙනවද මීට කලින් නැත්තම්? මට වට්පෑඩ් හම්බ වුණේ ඇත්තටම මේ ඔය කස්තුරි සුවඳ කාලෙදී. කස්තුරි සුවඳ ජනප්‍රිය වෙනකොට තමයි මම ඕක ගැන දැනගත්තේ. මම ඒත් හිතුවේ නැහැ මේක මෙච්චර ලංකාවේ ජනප්‍රිය වෙන්නේ කොහොමද කියලා මට තේරුම් ගන්න බැරි වුණා. දැන් මට තේරලා තියෙන වට්පෑඩ් කියලා කියන්නේ ඇත්තටම කියවන අයගේ TikTok එක. TikTok තියෙන TikTok වල තියෙන වීඩියෝනේ රීඩර්ස්ලාගේ TikTok එක වගේ එකක් තමයි වට්පෑඩ් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක අපිට ලේසියෙන්ම අපිට ඔඩියන්ස් එකක් බිල්ඩ් කරගන්න පුළුවන්. සහ ඕන දෙයක් කියවන පිරිසක් ඉන්නවා. දැන් මම එහෙම කියවද්දි ගොඩක් වෙලාවට මට තියෙනවා මේ මම ජීවත් වෙන්න ඉතුරු කාලෙන් මට පැය දෙක තුනක් මේකට දෙන්න පුළුවන්ද කියලා එකක් මගේ පොඩි කිරා බැලීමක් තියෙනවා. මම අවුරුදු 18 19 දී අතට අහුවෙන හැමදේම කියවුවට මම දැන් අතට අහුවෙන හැමදේම කියවන්නේ නැහැ. එතකොට හැබැයි වට්පෑඩ් එකේ ඉන්න අය ගොඩක් ජෙන් Z කට්ටිය නිසා ඒගොල්ලෝ අතට අහුවෙන හැමදේම කියවනවා. එතකොට ඒක නිසා ඒගොල්ලෝ අර අලුතෙන් ක්‍රියේට් වෙන ඔඩියන්ස් එකක්. මේ ඒකින්ද කියවන ලොකු ජනතාවක් ඉන්නවා. හැබැයි මම දන්නේ නැහැ ඒ කතෘවරු දැන් අපි දන්නවනේ මොහාන් රාජ් හරි කේ සමන් කුමාර හරි ඔය අපි කියන අනිත් කතෘවරු කාලයක් තිස්සේ බිල්ඩ් අප් වෙලා යාගේ සාහිත්‍ය දෙයක් ගොඩනගාගෙන එනවනේ. අරක එහෙම දෙයක්ද නැත්නම් මොකක් හරි ලේසියට දැන් අපිට දැන් මගේ ගොඩක් කට්ටිය ලේඛකයෝ ප්‍රශ්න කරපු දෙයක් තමයි මේ විදිහට පොත් විකිනෙන්නේ ඇයි මේ අපි දන්නේවත් නැති කතෘවරුන්ගේ කොහොමද මේක විකිනෙන්නේ කියලා. ඉතින් මම කිව්වේ අයිස්ක්‍රීම් මොන තරම් විකිනෙනවනේ. ඔයා තීරණය කරන්න ඕන ඔය අයිස්ක්‍රීම් වෙලෙන්දෙක්ද කියන එක. අයිස්ක්‍රීම් වෙලෙන්දෙකුට ඕන පේමන්ට් එකක ගහගත්තාම එයා අයිස්ක්‍රීම් ටික විකුණ ගන්න පුළුවන්. සහ මේ ඔයා දැන් අර ඊයේ අපි ඔය කතා කරනලා වට්පෑඩ් ගැන කියපලේ මට හිතිච්ච එක තමයි කියන්නේ ලංකාවේ හැලි කියවන ට්‍රෙන්ඩ් එකක් කොහොමත් තියෙනවනේ. ඔව්. ඇත්තටම මේ කියවන්නේ පොත්ද එහෙම නැත්නම් හැලිද? සහ අපි පොතක් කියවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් අපි හොඳ රෙස්ටොරන්ට් එකකට ගියාම කනකොට අපි ඒ රෙස්ටොරන්ට් එකට යන්නේ ඒකේ ඇම්බියන්ස් එක අපිට වටිනවා. ඒකේ මියුසික් අපිට වටිනවා. ඒකේ තියෙන වටපිටාවත් එක්ක අපිට අර කන කෑමේ එක එක ටේස්ට්. අපි එක එක දේවල් ගැන කල්පනා කරනකොට හුඟක් හොඳ කන්වර්සේෂන්ස් හැදෙන්න ඕන. ඒ වගේ ගොඩාක් එකකටනේ අපි රෙස්ටොරන්ට් එකකට යන්නේ. හැබැයි අපි පේමන්ට් එකේ තියෙන අයිස්ක්‍රීම් එකක් කනකොට ඒක හිතන්නේ නැහැ නේ අපිට ඕනව කරන්නේ ඒ වෙලාවේ ප්ලෙෂර් එකක්. ඒ වෙලාවේ කාත් එක්ක හරි කාලා සතුටු වෙන්න. ඒක නරක දෙයක් නෙමෙයි. හැබැයි ඒක දෙකක්. එතකොට මෙන්න මේ දෙකේදී අපි තීරණය කරන්න ඕන මම මේ රෙස්ටොරන්ට් එකක තියෙන අර ඒ ටේස්ට් එකටද කේට කරන්නේ. නැත්තම් අපි හැමෝටම අයිස්ක්‍රීම් වගේ බෙදලා හැමෝම සතුටු වෙන්න පුළුවන් දෙයක්ද ක්‍රියේට් කරන්න. එතකොට අපි ක්‍රියේට් කරන දේෙන් අපිට සතුටක් තියෙන්න එපා. මම ෂෙෆ් කෙනෙක් නම් මම සතුටු වෙන්නේ අරම. මම අයිස්ක්‍රීම් වෙලෙන්දට නම් මම සතුටු වෙන්නේ වෙන විදිහකට. එතකොට අපි තීරණය කරාම මම රයිටර් කෙනෙක් විදිහට මම ස්පයිසි මෙහෙම වෙන වෙන කලර්ස් තියෙන වෙන වෙන ටේස්ට් තියෙන කෑම එකක්ද නැත්නම් මගේ ලිටරේචර් එක එහෙම එකක්ද? එහෙම නැත්නම් මම නිකන් මිනිසුන්ට ඒ වෙලාවේ ඒගොල්ලෝව සහැල්ලු කරන, ඒගොල්ලෝව සතුටු කරන මම ඒ වගේ දෙයක් බෙදා ගන්නවා. ඒ දෙකේම මේක උසස් මේක පහත් කියලා කියන්න බෑ. නමුත් ඒක දෙකක්. එතකොට කවදාවත් අර හයියාට් රෙස්ටොරන්ට් එකට යන පිරිස්සේ ප්‍රමාණය ඒ කියන්නේ ක්වොන්ටිටි එක අතින් බැලුවොත් එම අයිස්ක්‍රීම් වෙලෙන්දගේ ප්‍රමාණය වැඩි. එතකොට ඒකෙන් අපිට මනින්න බෑ අරකද මේකද කියලා. ඉතින් මම කියන්නේ ඉතින් ඒ වගේ වෙනස්කම් ඇති වෙන එක හොඳයි කියලා. ඔය මේ බුක් ෆෙයාර් එක දැක්කහම ඔයාලට හිතෙච්ච දේවල් ටිකනේ. දැන් එතකොට දැන් මේ පාර විදර්ශන ලව අයින් වෙලා තියෙනවද අයින් කරගෙන තියෙනවද ඊට පස්සේ ඒගොල්ලෝ වෙනම බුක් ෆෙයාර් එකක් කියලා එකක් පටන් අරගෙන තියෙනවා. මට මතකයි සන්නත් ඔය වැඩේම කරානේ. සන්නත් කරානේ සන්නගේ තනිම මේ මොකද්ද වෙනම
පොත්සල්පිලක් කරනවා කියලා සන්නත් පටන් ගත්ත වැඩේ. ඒ වගේ විදර්ශනලත් පටන් අරගෙන තියෙනවා. ඔව්. මේ සිද්ධිය මොකද දැන් පාර්ලිමේන්තුවෙත් කතා කරා ඕක. විදර්ශනා. ඔව්. අර විදර්ශනා කියලා ඒක මම හිතන්නේ පාර්ලිමේන්තුවෙත් කතා කරපු එකක් අපේ පොඩ්කාස්ට් එකේ කතා කරේ නැත්නම් මේ පාර්ලිමේන්තුව කතා කරපු එකත් ඔව්. වටිනවා. ඒ කියන්නේ කතා කරේ මොකද්ද මේ අනුර හයියෙන් දුවපු නිසා විදර්ශන මේ ජනක මොකක් හරි පෝස්ට් එකක් දාලා ඒකේ තරහට මේ ස්ටෝල් එක දුන්නේ නැහැ වගේ එකක්. මං හිතන්නේ ඒ වගේ මේ සිද්ධියක් සිදු වුණා කියලා ඒක නොදැනුවත්කම හින්දා කියපු කතාවක්. සහ හැබැයි මම දකින්නේ කොහේ මේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කියලා කියන එක හැම වෙලේම හරියට ලාභ පාඩු බලලා තමයි ඒගොල්ලෝ බුක් ෆෙයා එක ඕගනයිස් කරන්නේ නේ. ඒ කියන්නේ ඒකේ සමහර කෙනෙකුට ඒ කියන්නේ බිස්නස් එකක් විදිහට යනකොට මේක මචං ඇත්තටම බලන්න ඕන බුක් ෆෙයා ඉන්ටර්නැෂනල් බුක් ෆෙයා කියලා කිව්වට තාම අපි තියෙන ලෙවල් එක පොදු ජන පොලක්. ඔව් අපි එතෙන්ට බුක් මේ විදර්ශන කතාව කියලමු. මේකේ විදර්ශනගේ කතාව මම දැකපු විදිහට මම දෙපැත්තෙම දේවල් කියවලා බලපු විදිහට මට තේරිච්ච එක තමයි විදර්ශනට තමන්ගේ විදර්ශන ඇත්තටම වෙන වැඩක් පොත් කර්මාන්තය ඇතුලේ කරේ. එයා වෙන ආර්ට් එකක් ඉන්ට්‍රොඩියුස් කරා පොත් ඇතුළට. يعني අර ඔක්කොම බඩු විකුණන මහා කඩ තියෙනවා. සමහර අය තියෙනවනේ මචං තමන් සිලෙක්ට් කරගත්ත කියුරේට් කරපු දේවල් විකුණන දෙයක් තියෙනවනේ. එතකොට ඒ කියුරේට් කරපු දේවල් තමයි විදර්ශන වික්කේ. එතකොට ඒක ලාභයට වඩා වෙන විදිහේ වෙන බ්‍රෑන්ඩ් එකක්. අපි ඇඩ්වර්ටයිසින් වල කතා කරන වෙන බ්‍රෑන්ඩ් වැලියු එකක් තිබුණා. එතකොට විදර්ශන හැමතිස්සෙම යාගේ පොත් කුටිය ගන්නකොට කරපු දෙයක් තමයි මමත් කොහේ ඇවිද්දත් විදර්ශනයකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කර ඉඳලා තමයි යන්නේ. එන අයත් එක්ක පොඩ්ඩක් කතා කර ඉන්න තේ එකක් බොන්න වගේ ස්පේස් එකක් හදාගත්තා. ඒක හරිම වටිනවා මේ ඔය තදබදේ තියෙන පොත් මේ ඔය ඉන්ටර්නැෂනල් බුක් ෆෙයා එක වගේ තැනක මොකද හුස්ම ගන්න චූටි ඉඩක් වගේ තැනක. එතකොට අනික් පැත්තෙන් පොත් ප්‍රකාශකයන්ගේ සංගමෙත් හරිම මේ වළංගු කියලා පිළිගන්න පුළුවන් තර්කයක් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. ඒගොල්ලෝ කියන්නේ එයා ඒකට අර විදර්ශන අර ස්පේස් එක ඉල්ලලා තිබුණා මොකක් හරි කුටි 3ක ප්‍රමාණය වගේ එකක්. කුටි 2යි දෙන්න පුළුවන් කියලා තමයි ඔකේ ආර්බුදය ඇවිල්ලා තිබුණේ. එතකොට ඒකේ යටිතලයේ මොනවා හරි WhatsApp වල ගිය මොනවා හරි අපිට නෝන්ඩිය දැම්මා අපි ගැන මොනවා හරි නරක කතාවක් කිව්වා වගේ ඔහම ඒවට කියන්නේ කුඩු කේඩු කතා වගේකුත් තිබුණා. ඒවා ඉතින් මචං ඕන තැනක තියෙනවනේ. අරකොල්ලන්ගේ පැත්තෙන් ඒගොල්ලෝ කියපු දේ පොත් කර්මාන්තයක් තියෙනවනේ. ඒ කර්මාන්තෙදී විශාල කර්මාන්තකරුවෝ ඉන්නවා ගොඩගේ සරසයි වගේ. ඒගොල්ලන්ගේ ගොඩාක් සේවක පිරිසක් නඩත්තු කරනවා. ඒ කියන්නේ ගොඩාක් කට්ටිය ජීවත් වෙනවා මේ කර්මාන්තේ නිසා. එතකොට ඒක නිසා ඒගොල්ලෝ හැම අවුරුද්දෙම EPF ETF ගෙවාගෙන ලොකු කර්මාන්තයක් මේන්ටේන් කරනවා. ඒ අයට ප්‍රයොරිටි දෙන්න ඕන. මූලිකත්වය දෙන්න ඕන කියලා. එතකොට මේක ප්‍රමාණාත්මකව හරි කතාවක්. විදර්ශනගේ කතාව ගුණාත්මකව හරි කතාවක්. එතකොට ඕක හැමතිස්සෙම මම දැකලා තියෙනවා ෆිල්ම්ස් වලටත් ඕක තියෙනවා. ඒ කියන්නේ ආර්ට් වල හැමතිස්සෙම ක්වොන්ටිටි එක. ඒ කියන්නේ ප්‍රධාන ධාරාව අර සේපාලිකා වගේ ප්‍රධාන ධාරාවක් තියෙනවා. ඒ ප්‍රධාන ධාරාව හින්දා තමයි විකල්ප ධාරාවක් පවතින්න පුළුවන්කම ලැබෙන්නේ. අර කොල්ල ගොඩාක් බිස්නස් කරනකොට විකල්ප ධාරාවට යම්කිසි සෙග්මන්ට් එකක් එනවා. එතකොට මේ ප්‍රධාන ධාරාව ඕන් නැහැ කියලා කියන්න බෑ. හැබැයි ප්‍රධාන ධාරාව විසින් ගන්න හැම තීරණයකින්ම ගොඩක් වෙලාවට වෙන්නේ විකල්ප ධාරාව එළියට තල්ලු වෙනවා. ඉතින් විදර්ශන මේ අර්බුදය ඇතුළේදී තීරණය කරා මම තනියම එළිය කරනවා. මං හිතන්නේ ලබන අවුරුද්දේ ඉඳන් ඒගොල්ලෝ සුදර්ශී වෙනම ප්ලෑන් කරලා කරන්න හදනවා. මේක ඉතාම හොඳ දෙයක්. මොකද දැන් මම පොත් ප්‍රදර්ශනය ඇතුළට ගියහම මම දකින්නේ මේක ඉඩ මදි. මේක හැරෙන්නවත් ඉඩ මදි. මේක පොත් තෝරන තැනක් නෙමෙයි. මේක අර හරියට පිටකොටුවේ ඇඳුම් තෝරනවා වගේ තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ පොතක් කිව්වහම පොඩ්ඩක් පොඩි ලක්ෂරි එකක් තියෙනවනේ. ඒක අපි කැමති ඉන්නේ පොඩ්ඩක් හුලං වැදි පිටු ටිකක් පෙරලා බලන්න මෙහෙම පොත තෝරන තව එකකින් ගියේ හැප්පීගෙන යනකොට වගේ අමාරුයි ඒක. ඔයා කිව්වේ ඒ කියන්නේ සමහර ලාවට නිකන් පෙරලගෙන ගිහිල්ලා කියන්නේ සමහරලාට නවතින්න ඕන තැන නවතින්න බෑ. තල්ලු කරගෙන ගිහිල්ලා වෙන කඩයක් ගාව නවතින්න. ඒ වගේ. මේ ඉතින් විදර්ශනලා මම හිතනවා ඒ වගේ විකල්ප නිකන් වෙන විදිහක ස්පේස් එකක් ඉල්ලා සිටින වෙන විදිහක අවකාශයක් සාහිත්‍ය ප්‍රදර්ශන සඳහා යෝජනා කරන අය වෙන විදිහක තැනක් ගොඩනගා ගනී කියලා. අනික් පැත්තෙන් මම හිතනවා මේ ඔය මහා පොත් ප්‍රදර්ශනය වුණත් ඒගොල්ලෝ කල්පනා කරන්න ඕන මේ කොහොමද මේ තියෙන ස්පේස් එකේ මීට වඩා මම දන්නවා ඉතින් රට වටේම මිනිස්සු පොත් ගන්න ආවහම මෙතන ලොකු තදබදයක් එනවා. මේ තදබදේ එන එක හොඳ කමකුත් තියෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ නිකන් ලොකු සැනකෙලියක් වගේ. නමුත් පොත්වලට අවශ්‍ය විවේකයේ හරි මොකක් හරි දේ පොතක තියෙන වැලියු එකට අවශ්‍ය දේ දෙන්න අඩු ගානේ
මේක පැය 24 කරන්න පුළුවන්. මොකද රෑ තිබ්බොත් එහෙම දැන් අද මම යනකොට මේ පොඩි බට්ටෝ හැට පේන්නේ නැති පොඩි බට්ටෝ එල්ලගෙන යනවා අම්මලා තාත්තලා මට බට්ටෝ 3 දෙනෙක් විතර පෑගුණා මචං පොලිමට තරස් පරස් ගාලා. ඒක පේන්නේ නැහැ මුන්ව. අපි ওই ලස්සන කෙල්ලෙක් දිහා බලාගෙන යනවා චාස් ගන්නවා පොඩි එකෙක් පෑගිලා බලනකොට ඒ වගේ. ඉතින් මේ අර එහෙම වුණාම අපිට පුළුවන් රෑ 12න් පස්සේ විතර යන්න. ඒතකොට එහෙම වුණා නම් තව අවතර කාලයක් හම්බ වෙනවා වැඩිහිටියන්ට පොඩ්ඩක් හරි ගැවසිලා Tamanට අවශ්‍ය ඒක ලේසියෙන්ම කරගන්න පුළුවන් දෙයක්. අන්න ඒ වගේ ඒවත් අරගෙන මේ ස්පේස් එක පොඩ්ඩක් මැනේජ් කරන්න බැලුවා නම් මේ මීට වඩා හොඳ තත්ත්වයක් එයි කියලා මම හිතන්නේ. මොනවා වුණත් දැන් මං හිතන්නේ පොත් ප්‍රදර්ශනයේ යා හැකි උපරිම ගිහිල්ලා තියෙන්නේ මේ. දැන් මෙතනින් එහාට යම් කිසි දෙයක් ඒගොල්ලෝ හිතුවේ නැත්තම් මේක මහා පිපිරුමක් වෙන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ අර පොත් ප්‍රදර්ශනට ඇවිල්ලා 3 දිනක් විතර පෑගිලා මේ හොස්පිටල් ගිහිල්ලා වගේ එකක් තත්වයකට යන්න පුළුවන් කියලා ඔව් කියන්නේ. දැන් මොකද ලේඛකයෝ තම්බානක වැඩි වෙනවා. දැන් ඇත්තටම ලේඛකයෙක්ගේ නෑදෑයෝ ටිකයි යාළුවෝ ටිකයි ආවත් ලොකු පිරිසක් එනවනේ මචං. දැන් පොත් 1000 සහ පොත්වලට සයින් කරගන්න එන සෙනග පොත් අත්සන් කිරීමේ කලාව සහ දැන් පොතකට දැන් ස්පේස් තිබුණා නම් ඔයිට වඩා මේ පොත් ගැන සංවාද පොත්වලට අදාළ වෙන වෙන අනිත් සංස්කෘතිකේ ඒවා තියෙනවනේ ඒ දේවල් මේක ඇතුළට ගේන්න පුළුවන්. එතකොට පොඩි සංස්කෘතික උලෙලක් වගේ දෙයක් නැත්නම් පොඩි ආර්ට් එක්සිබිෂන්ස් වගේ දේවල් තව මේක ඇතුළට ගන්න පුළුවන්. ඉතින් මේ මුළු එකම කඩලා අපිට නිකන් පොලක් විතරයි පොත් මහා පොත් පොලක් තමයි කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේක නිසා මේකට මේ මං කියන්නේ පොඩි අර නිර්මාණාත්මක බවක් තව එකතු කරගත්තොත් හොඳයි. මම මේකෙන් කියන්නේ ඒ කියන්නේ බිස්නස් එක තව පොඩ්ඩක් ක්‍රියේටිව් කරගන්න පුළුවන්. ඔව් ඒක මම කියන්නේ හැමදෙස්සෙම අර අර්බුදයක් කියලා කියන්නේ අලුත් ඔපචුනිටි එකක් කියනවා වගේ විදර්ශනලා මේ වෙන් වෙච්ච එකෙන් විදර්ශනලත් එක්ක ඒ වගේ ආර්ට් එකක් ගැන හිතන ගොඩක් කට්ටියට මොකද මෙතන මේ BMICH එක නම් පාර පැනලා සුදර්ශිය තියන්න පුළුවන්. සුදර්ශියත් ඒ වගේම සෙනඟ අනිවාර්යෙන් එනවා. ඒකට ඒක ඇතුලේ අපිට වෙන කෑමද බීමද වෙන දේවල් වලින් ඒක හදාගන්නත් පුළුවන්. අනිත් එක විකල්ප සාහිත්‍ය විකල්ප සංගීතය ගොඩක් දේවල් එකට ගේන්නත් පුළුවන්. ඉතින් මං හිතනවා සහ ඒකට හොඳම මිනිහා තමයි ජනක. කියන්නේ ජනක ඉනිමංකඩ කියලා කියන්නේ ව්‍යවසායකයෙක්. ඒක අර ව්‍යවසායකයෙක් විදිහට යා මොකක් හරි දැන් අපි දැක්කනේ සාහිත්‍ය උලෙලක් කරා. ඒ සාහිත්‍ය උලෙල කොච්චර හොඳට කරාද කියනවා නම් ඒකේ එලිමන්ට්ස් කොපි කරලා තමයි රාජ්‍ය සාහිත්‍යයත් කරන්න ඕනේ. ඒ පුද්ගලික ව්‍යවසායකයෙක් විදිහට යා පොඩ්ඩක් අර අතට හවුවෙන හම්බෙන ගානට වඩා නිකන් අර බ්‍රෑන්ඩ් වැලියු එක මොනවාද මම මේකට එකතු කරන මේ වටිනාකම කියන එක ගැන හොයන මිනිස්සෙක්. ඒක නිසා විදර්ශනම මේකෙන් එළියට දාපු එක මම හිතන්නේ හොඳයි. සහ මේ මොකද්ද පොත්වල වැට් අයින් කරන්න කියලා කියන එක ගැන මොකක් හරි වැඩකුත් යනව නේද? ඔව් ඒක වැට් අයින් කරන්න කියලා මේ පෙත්සමකුත් අත්සන් කරනවා එතන. අසං කරාද? මට අසං කරන්න බැරුණා ඒකෙත් සෙනග. ඒ කියන්නේ වැට් අයින් කරන්න අසං කරන්නත් මචං සෙනග. ඉතින් මෙහෙම මම අසං කරාට මම වැට් අයින් කරන්න ඕන කියන අදහසේ ඉන්නවා. ඒ අදහස ඇත්තටම මේ ඔය මේ මාලිමාව වගේ කට්ටිය ගෙනාපු අදහසක්නේ. පොත්වලට වැට් ගහන්න නරකයි මේ වගේ මම සාමාන්‍යයෙන් ව්‍යාපාරික පැත්තෙන් හිතන්නේ. මම හිතන්නේ අනිත් ව්‍යාපාර චිත්‍රපටි වලට ගහනවා නම් ඒ වගේ දේවල් වලට වැට් වදිනවා නම් ඒ විනෝදාස්වාදය නම්මනම් කියලා පොත්වලට වැට් ගැහිීමේ අර්බුදයක් නැහැ. නමුත් අපිට නිකන් හරි මේක කර්මාන්තයක් වශයෙන් දිරිගැන්වීම නැත්තම් පොත් කියන එක තවදුරටත් ඉතින් පොත් දැනුම බෙදීමේ මාධ්‍යයක් විදිහටම සලකන්න පුළුවන් දෙයක් නෑ. පාසල් පොත් නෙමෙයිනේ අපි මේ නවකතා මම ලියන්නේ ඉරොටික් කතා. ඒතකොට ඉරොටික් කතාවක් එහෙම වැට් අයින් කරලා කියවන්න දෙන්න ඕනයි කියන එකට මට තර්කයක් නෑ එහෙම. ඒක නිසා මම විරුද්ධ නෑ සම්පූර්ණයෙන්ම මේ වැට් කියන කතාවට. නමුත් ඒක සංවාදයට විවෘත විය යුතු කාරණයක්. විශේෂයෙන්ම මාලිමාව තමයි මට මතක විදිහට ඔය කතාව ගෙනාවේ මේ පොත් වලට වැට් ඕනේ නෑ 100%ක් අධ්‍යාපනයට ඕන. පොත් කියන්නේ මොනවාද අත්තටු වගේ දේවල්. අපි වගේ ඒවා කියන්නේ නැහැ පොත් කියන්නේ අත්තටු වගේ කතන්දර. ඉතින් ඒකොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙද්දි ඒ වගේ එකක් එනකොට ඉතින් මං හිතන්නේ ආණ්ඩුවත් පුළුවන් නම් try කරන්න ඕන. මොකද ඒකොල්ලෝ කියන කතන්දර. අපි ඉතින් හැමදාම මචං ධනේශ්වරයට මේ කඩේ යන මිනිස්සුනේ. ඒක නිසා මේ අපිට බලන්න තියෙන්නේ ඇත්තටම මොකද්ද සාධාරණ පාර්ශවය. රජයට මේකෙන් ආදායමක් ලැබෙන එකද වාසි නැත්නම් පාඨකයාගේ පැත්තට මේකෙන් ලාභයක් ලැබෙන එකද හොඳකම. ඉතින් මේක දෙපැත්තෙම හොඳ සංවාදයක් ගිහිල්ලා මේ දැනුවත් භාවයකින් කරන්න ඕන දෙයක් කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. මේ ඔය කිව්වනේ අර මේ මොකද්ද අපි ඉංග්ලිෂ් බුක් ෆෙයාර් එක තියෙන්නේ. ඔව්. ඒකේ Big සහ Bad Wolf. big ඒක සහ මේක අතර ලොකු වෙනසක් ඔයාලට දැනෙනවා කියලා කිව්වේ මොකද මොකක්ද Big Bad Wolf එකට ගියාම Big Bad Wolf එකේ මෙහෙම ලොකු මේ
තදබදයක් නෑ. ඒකේ පොඩ්ඩක් අපිට ඇවිදලා මේ අර ට්‍රොලියත් අල්ලු කරගෙන ගිහිල්ලා ඕන පොත් ටික තෝරගෙන ඒකේ මං හිතන්නේ විශේෂම දේ තමයි එකක් ඉංග්‍රීසි පොත් හින්දා ඔච්චර ලොකු ජනසන්නිපාතයක් එන්නේ නැහැ. අනිත් එක තමයි ඒක රෑලි වෙනකන් තියෙනවා. දැන් මම බිග් බෑඩ් වුල්ෆ් ගිහිල්ලා තියෙන හැමදාම රෑ 12න් පස්සේ. එතකොට ගොඩාක් සෙනග අඩුයි. එතකොට අපිට ඕන තරම් ඉඩකඩ තියෙනවා මේ ඊට වඩා පොඩි තැනක මේ ඒක තියෙන්නේ තෝරගන්න. ඉතින් අර අපිට තියෙන අවකාශය කොයිතරම් හොඳට මේක පැය 24 දාන එක අනිවාර්යෙන් කරන්න පුළුවන් දෙයක් සහ ඒක කරොත් එහෙම මේ එළි වෙනකොට සෙනක එන තැනක් ඒක. මොකද කොළඹ වටායට බොහොම ලේසියෙන් ගිහිල්ලා මේ රාත්‍රිය ගත කරත හැකි ඒක. මේ එහෙනම් අපේ පොඩ්කාස්ට් එකෙන් ලබන අවුරුද්දට බුක් ෆෙයාර් එකට යෝජනාව තමයි මේක පැය 24ක් දක්වා දීර්ඝ කරන්න පුළුවන්ද කියලා බලන්න. ඔව්. ඒ වගේම විකල්ප මේ සාහිත්‍ය මේ කණ්ඩායම සුදර්ශියේ එහා පැත්තෙන් සාහිත්‍ය උලෙල පටන් ගන්න. ඒකට කියන්නේ සුබ පැතුම් එකතු කරනවා. ලබන අවුරුද්ද එකතු කරනවා. වට්පෑඩ් වලින් තව ලියන්න පටන් ගන්න. හැමෝම තමන්ගේ උපන්දිනේට තමන්ගේ මේ කසාද බැඳපු ඇනිවර්සරි එකට පොතක් දාන්න පුළුවන්. උපන්දිනේට දාන්න පුළුවන්. මෙහෙම පොත් කියන එක අර කියනවනේ මචං මේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. සම්පූර්ණ නෙමෙයි ඉතිරිලා ඒක හිස් වෙලා යනකම් පොත් ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ අතරේ මේ කොහෙ බුක් ෆෙයාර් එකට ගියොත් එහෙම දැන් චින්තගේ පොතත් අනිවාර්යෙන් අරගන්න. ඔව්. අරගෙන කියවලා මොකද්ද මේකට බනින්න ඕන පොතක්ද හොඳ කියන්න ඕන පොතක්ද කියන එක. ඒ කියන්නේ ඇත්තටම අරගෙන නිහඬ ඉන්නවට වඩා වැදගත් වෙන්නේ ඒක අරගෙන කියවුවාම මොකද්ද හිතෙන්නේ කියලා කියන එක. මම හිතන්නේ මට විතරක් නෙමෙයි අනිත් කතුවරුන්ට. ඔව් මොකද දැන් මේ ලූනා පොත ගෑනු ළමයි පොලිමේ ඉඳලා ගන්න જાති පොතක් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේක ගෑනු ළමයෙක් ලියපු පොතක්නේ. ඔව්. මම ඕකේ සංස්කාරකවරයා විදිහට මම මැදිහත් වුණාට ඕක ෂේන්යා ලියපු පොතක්. ඒක ඇත්තටම මම හිතන්නේ දැන් ලංකාවේ අපේ ගොඩක් අය ඉගෙනගෙන වෙන රටකට ගිහිල්ලා බටහිර රටක ජීවත් වෙන එකනේ අපේ සාමාන්‍ය නූතන චර්යාව වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එක්කෙනෙකුට මුණ දෙන්න වෙන ඉරොටික් එක්ස්පීරියන්සස් මොන වගේද? අපි කොහොමද ඇමරිකාව හෝ වෙන වෙස්ටර්න් රටක ඒ කල්චර් එකත් එක්ක මික්ස් වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් ගොඩක් මම හිතන්නේ ලූනාකෙන් කියන්න පුළුවන්. හරි. එහෙනම් අපි බුක් ෆෙයාර් එකෙන් පස්සේ ආයි හම්බෙමු. අදට අපේ පොඩ්කාස්ට් එක ඉවර කරනවා. අද අපි බුක් ෆෙයාර් එක ගැන තමයි කතා කරේ. ගිහිල්ලා තාම ගියේ නැති කවුරු හරි ඉන්නවා නම් ඔව් පොරකෑවා කියලා බලන්න එපා. බුක් ෆෙයාර් එකට යන්න. ඒ පොරකෑමත් අර වෙසක් දවසේ තොරන් බලන්න යනවා වගේ බුක් ෆෙයාර් එකට ගිහිල්ලා වෙසක් දවසේ තොරන් බලන්න. ඔය කියන්නේ බුක් ෆෙයාර් එකට ගියොත් එහෙනම් පොර කන්න ඕනේ. පොර කන්න ඕන. මැගි නූඩල්ස් එක කන්න ඕනේ. මැගි නූඩල්ස් එක කන්න ඕනේ. ෆොටෝ ගහන්න ඕනේ. ෆොටෝ ගහන්න ඕනේ. අස්සන දා ගන්න ඕනේ. කතුරුවරුන්ගේ අස්සන ගන්න ඕනේ. මේ සැරේ සෑහෙන්න තියෙනවා. මේ සැරේ මචං ඒ කියන්නේ මට ආපු ලස්සනම එක තමයි ඇඟේ හැප්පුණත් කතුරු කෙනෙක්. ඒ තරමට ඇත්තටම සතුරු හොඳ දෙයක් ඒක. අපි පොඩි කාලේ ඉඳන් කීකේ හිටියේ සාහිත්‍ය පිරිහෙනවා සාහිත්‍ය කෙලවෙනවා. දැන් කොහමද? සාහිත්‍ය කියන්නේ සාහිත්‍ය ගලනවා දැන්. හරි. එහෙනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ආයෙත් ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් එකකින් හම්බෙමු.